යෝජනාව සම්බන්ධයෙන් මේ අහන්නේ අර වී අලෙවි මණ්ඩලය සතු වීතෝක සහල් කරලා වෙළඳපොළට බෙදා හැරීම ගැන. දැන් වී අලෙවි මණ්ඩලය සතුව මේ වන විට කොච්චර වී ප්‍රමාණයක් තියෙනවද සහ ආපදා වලින් විශේෂයෙන්ම ගම් වතුරට අහු වෙලා ගොඩක් අපි දැක්ක අපි වාර්තා කළා වී ගබඩා රජයේ වී ගබඩා ගොඩක් මේ ආපදා වල ලක් වෙලා තිබුණා ගම් වතුරට. ඒකට යම් ප්‍රමාණයක් අඩු වෙලා ඇතිනේ. ඒකත් එක්ක දැන් වෙළඳපොළෙත් මේ කීරි සම්බා හිඟයක් තිබුණා පහුගිය කාලේ මේ වන විටත් සම්බා වල ප්‍රශ්නයක් තියෙනවා. එතකොට කොච්චර වී ප්‍රමාණයක් සහල් කළා වෙළඳපොළ නිකුත් කරනවද සහ රජයේ වී ගබඩා සතුව කොච්චර මේ තොග ගබඩාවල කොච්චර වී ප්‍රමාණයක් තියෙනවද කියලා පැහැදිලි. ඇමතුමා ඒකම දිගුවක් දැන් එතකොට මේ සහල් කරලා දෙන වී සහල් කරනකොට රජය මගින් ලබා දෙන්න විශේෂ මිලකටද පවතින මිලටද නැත්නම් තව අඩු මිලකටද ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ? පසුගිය සැප්තැම්බර් 30 වනදා වන විට 2025 යලකන්නේ වී මිලදී ගැනීමේ ප්‍රගතිය පහත පරිදි වෙනවා. 13853කගෙන් රජය වී මිලදී අරගෙන තිබෙනවා කිලෝග්‍රෑම් මිලියන 49.5ක්. ඒ සමස්ත වටිනාකම රුපියල් මිලියන 5949යි. එන්නේ බිලියන 5.9ක වී මිලදී අරගෙන තිබෙනවා ඒ ජලකණ්ඩට අදාළව. එතකොට මේ වී ප්‍රමාණය තමයි අපි දැන්ට මට වාර්තා කරන්න පුළුවන්කම තිබෙන්නේ වී මිලදී ගැනීම හැටියට. මට අවශ්‍ය නම් කියන්නට පුළුවන් අපි එක් නාඩු සුදු නාඩු කිලෝග්‍රෑම් මිලියන 28ක්, රතු නාඩු කිලෝග්‍රෑම් මිලියන 21ක්, සුදු සම්බා කිලෝග්‍රෑම් 1,52,000ක්, රතු සම්බා කිලෝග්‍රෑම් 75,600ක්, කීරි සම්බා කිලෝග්‍රෑම් 12,666ක් ලෙස තමයි මේ විදියට මිලදී අරගෙන තිබෙන්නේ. ඇමතුමා ඒක මිල ගැන මොනවද සඳහන් කරේ නැහැ. වෙළඳපොළට නිකුත් කරනකොට පවතින මිලටද එහෙම නැත්නම් අඩු මිලකටද උත්සව සමය වෙනුවෙන් රජය මැදිහත් වෙලා ලබා දෙන්නේ? පාරිභෝගිකයට සාධාරණයක් වන ලෙසට ලබා දීම තමයි රජයේ අරමුණ. මොකද රජයේ සමස්ත වෙළඳපොළටම සාල් සැපීමේ හැකියාවක් නැහැ. නමුත් යම් සාධාරණ මිලකට වෙළඳපොලේ මිල පාලනය කළ හැකි වන ලෙසට සහල් සැපීම තමයි රජ්‍ය බලාපොරොත්තුව. එක් සහල් වර්ගයේ අදාළ මිල ගණන් පසුව රජය ප්‍රකාශයට පත් කරා. ඒකෙම මම හිතන්නේ මගේ මිත්‍රයා ඇහුවා මේ ගම් වතුරෙන් හානි වුණා ගබඩා වලට ඒකේ තොරතුරු තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්ද? මේ අවස්ථාවේදී ඒ තොරතුරු මට ඉදිරිපත් කරන්න හැකියාවක් නැහැ. අපි බලමු ලබන සතිය වෙනකොට තාමත් සමහර තැන්වල තොරතුරු එකතු කරමින් ඉන්න බව ඔබ දන්නවා. දැනට සැලකිය ප්‍රමාණයක් දත්ත තොරතුරු වාර්තා වෙනවා. නමුත් නිවැරදි සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරගන්න තව ටික දවසක් ගත වෙවි. ජපානයේ රැකියා සඳහා පුහුණු කිරීමට අවබෝධතාවය යොසුමක් අත්සන් කිරීම දෙවැනි කැබිනට් පේපර් එක. එතුමා මේ විදිහට මේ තැන් කිහිපයකින් ජපානය සහ කොරියාව වෙනුවෙන් පුහුණු කිරීම සිදු කරනවා මේ විදිහට අවබෝධතාවය යොසුම් ඇති කරගෙන. දැන් මේ පුහුණු වෙන ප්‍රමාණයටම සහ ඒ ආසන්න මට්ටමට හරිය රැකියා ලබා දීම සිදු වෙලා තියෙනවද? දැන් අපි පහුගිය කාලෙම මෙතෙන්දිත් ඇහුවා කොරියන් E8 වීසා කාණ්ඩයත් තාම ආරංචි නැහැ කිසිම කෙනෙක් ලංකාවෙන් යවලා තියෙනවා කියලා. ඒ වගේම මේ ජපානයේ මේ විදිහේ පුහුණු ලැබපු ළමයි ගොඩක් ඉන්නවා තාම රැකියා නැතුව. පුහුණු කිරීම විතරද වෙන්නේ නැමතුමා යවපු කණ්ඩායමක් ඉන්නවද එහෙම? දැන් රටවල් කීපයකින් ඔබ කිව්වා වගේ අතරම අපි රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කරමින් ඒ රැකියා අවස්ථා උදා කර ගැනීමෙන් ඉන්නවා. සමහර ඒවාදී මූලික අවශ්‍යතාවයක් තමයි ඒකට අදාළ කරන පුහුණුව ලබා දීම. ඉතින් අතරම මට මේ වෙලාවේදී කියන්නට බෑ ඒ රටවල කොතරම් ප්‍රමාණයක් රැකියාවට යවලා තියෙනවද කියලා පසුගිය වසර තුලදී. නමුත් ඔබ දකින්න ඇති ප්‍රවෘත්තිවලදී ඊශ්‍රායලය, කොරියාව, ජපාන ආදී රටවලට කණ්ඩායම් වශයෙන් පිටත් කර හැරියා මෙවැනි ආකාරයේ පාඨමාලා වලින් අනතුරුව. නමුත් මේකේ තිබෙන සුබවාදී දේ තමයි අතරම ඒ රටවල් එක්ක යම් සාකච්ඡාවකින් අනතුරුව තමයි මේ පුහුණු පාඨමාලා ආරම්භ වෙන්නේ. ඒ නිසා සැලකිය යුතු ප්‍රතිශතයකට මේ රැකියා අවස්ථා ලබා ගන්න පුළුවන්කම තියෙනවා. අමතුමා දැන් ජපානය ගැන සඳහන් කරනකොට අපිට මතකයට එන්නේ අශෝක රංගවල මැතිතුමා. මම හිතන්නේ කැබිනට් පත්‍රිකාවල තියෙන දේවල් අඩු වගේ නේද? එච්චරයි නේද? ඒක තමයි. හරි.
ඔය ඉතින් ඇමතුමා මේ ප්‍රශ්නේ මගහරින්න දැන් අශෝක රංගල ඇමතුමා මම හිටපු කතානායකවරයා සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ යම්කිසි තීරණයක් ගත්තද ඔහු තවදුරටත් මන්ත්‍රීවරයෙක් විදියට තියාගන්නවද එහෙම නැත්නම් රජයේ මතය මොකක්ද ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ගැන සාකච්ඡා කළේ නැහැ. ඔහු සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නවා නම් ගන්න වෙන්නේ පාර්ලිමේන්තු කණ්ඩායම නැත්නම් පක්ෂයක් හැටියට අපි. හැබැයි මේ සිදුවීම රියානතුරක්. රියානතුරෙන් ඔහු තවම ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබෙමින් ඉන්නවා. ඒ වගේම මේ රියානතුර ලක්ුණු තවත් කෙනෙක් ඒ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබෙමින් ඉන්නවා. ඉතින් මේක අධිකරණ කටයුත්තක් 19 වෙනිදා අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉතින් ඒ අනුව අපිට බලන්න පුළුවන් කොතනද වරදක් සිදු වෙලා තිබෙන්නේ කියලා. ඒ වගේ මම කියන්න කැමති රජය හැටියට අපිට මූලිකවම ජනතාවගේ විශ්වාසය ආරක්ෂා කිරීම වැදගත් වෙනවා. මොකද රජයකට ජනතාවගේ විශ්වාසය ආරක්ෂා කිරීම තමයි අංක 1. ඒ නිසා රජයට සම්බන්ධ පුද්ගලයෙක් ගෙන් යම්කිසි වරදක් වෙලා තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න අපි පැකිලෙන්නේ නැහැ. ඒ වගේම මෙවැනි සිදුවීමකදී නීතිය ක්‍රියාත්මක කිරීමේදී යම් අඩුපාඩුකම් ප්‍රමාදයන් සිදු වෙලා තිබෙනවා නම් ඒ ගැනත් අපි කටයුතු කරන්න සූදානම්. මොකද ඒ සියලු කරුණු වලින් තමයි රාජ්‍යයක විනිවිදභාවය සහ ජනතාවට වගකීම පෙන්වුම් කරමින් යන්නේ. මේ සිදුවීමේදී ඒ සිදුවීම දැකපු සහ ඒ ආසන්නයේදීම මේ සිදුවීම නිරීක්ෂණය කරපු අය ඉන්නවා. වුණොත් මම දැක්ක සමහර ප්‍රකාශන සිදු කරලා තිබෙනවා. ඒ සියල්ල පැත්තක තිබ්බත් මෙවැනි ක්‍රියානතුරකදී නීතිය සහ රෝහල් පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරයක් පවතිනවා. අධිකරණය ක්‍රියාත්මක වන ආකාරයක් පවතිනවා. ඉතින් මම හිතන්නේ අපිට කලබල වෙන්න දෙයක් නැහැ. මේක අධිකරණයේ තිබෙන කටයුත්තක් නිසා ඒ කටයුතු වල ප්‍රගතිය පිළිබඳව බලාගෙන ඉන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම මේ වෙනකොට ඔබ දන්නවා ඇති සමහර පාර්ශවලින් චෝදනා එල්ල වෙච්ච නිසා පොලිසිය පැත්තෙන් යම් අඩුපාඩුකමක් සිදු වුණා කියලා පොලිස්පතිවරයාගේ නියෝගයෙන් මේ පොලිස් නිලධාරීන්ගේ පැත්තෙන් රාජකාරී පැහැර හැරීමක් වූවාද කියන එක සම්බන්ධයෙන් විමර්ශනයකුත් සිදු කරමින් පවතිනවා. මට මේක තමයි දැන් කියන්න තිබෙන්නේ. මේ සියලු වාර්තා අධිකරණ ඉදිරිපත් වෙනවා. අධිකරණ ඉදිරියට ඒ සම්බන්ධයෙන් තීන්දුව බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අනතුරක් කියන්නේ අහමු සිදුවීමක් එක ගණන්ගත යුද්ධයක් නෑ සාමාන්‍යයෙන් ඔයගේ සිදුවීම් සිදු වෙනවා. නමුත් මෙතනදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියන පරස්පර විරෝධීතාවය එයා කිසිම දෙයක් අධ්‍යයනය කරන්නේ නැතුවනේ ප්‍රකාශනයකුත් කරන්නේ. දැන් ඔහු අරන් යනවා කියනවා කිරිබත්ගොඩ රෝහලට අශෝක රංගවල ඊට පස්සේ රාගම රෝහලට අරන් යනවා කියනවා. ඊට පස්සේ කොළඹ ප්‍රධාන රෝහලට ගේනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් අනතුරක් සිදු වුණාම ඒ අදාළ ප්‍රදේශේ අධිකරණයට තමයි කරුණු වාර්තා කරන්න ඕනේ. මේක ගිහිලා කොළඹ අධිකරණයකට කරුණු වාර්තා කරන එකෙන් එක හරිය පරස්පරයිනේ. ඇයි මේ පොලිසිය බොරු කියන්නේ මේ තරම් ඇමෙතුමා? මේ සම්බන්ධයෙන් පොලිස්පතිතුමා ඔබතුමාලා දැනුවත් කරලා කැබිනට් එක දැනුවත් කරලා යම්කිසි තොරතුරක් නිසියාකාරව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට ප්‍රකාශයට පත් කරන්න බැරිද මේව? ආණ්ඩුවනේ අපස්ථාවට පත් වෙන්නේ. මම හිතනවා මේ සිදුවීම සම්බන්ධයෙන් ඔබ තොරතුරු දන්නවා ඇති කියලා. අතරම මේ මන්ත්‍රීවරයා කිරිබත්ගොඩ රෝහලට තමයි ඉස්සෙල්ලම යන්නේ. එතනින් රාගමට නොවේ කොළඹ ජාතික රෝහලට තමයි එතනින් ඇඩ්මිට් වෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී කියන්නේ පළවෙනි කිරිබත්ගොඩදී මේ කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී හෝ ඊට පෙර රියානතුර සිදු වූ ස්ථානයේදී පොලිසිය පැත්තෙන් රාජකාරීමේ පැහැරීමක් වූවාද කියන එක සම්බන්ධයෙන් චෝදනා තිබෙනවා නේද? ඒ ගැන දැන් විමර්ශන කටයුතු සිදු වෙන බව මම කිව්වා. එතනින් එහාට මොන මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් වෙන්න ඕන කියන එක සම්බන්ධයෙන් අධිකරණයේ කටයුත්තක්. ඉතින් අපි බලමු ඉස්සරහට දැන් මේ අධිකරණයේ විභාග වීම නියමිත කටයුත්තක් නිසා මේ සියලු කරුණු අධිකරණ ඉදිරිපත් කරන්න පුළුවන් කමක් තියෙනවා. අමාත්‍යතුමා මේ අසාධාරණ වැඩේ සිද්ධ වෙලා තියෙන්නේ මේ ඔබතුමන්ලගේ ආණ්ඩුවට සහ අශෝක රණල් මහත්මයාගේ මේ ප්‍රශ්නෙට පාර කැපීම සපුගස්කන්දේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා. ඔහුට තිබ්බ මේ රථවාහන අනතුර සිද්ධුණු ගමන් කෙලින්ම පොලිසිය ඇතුලේ තියෙනවානේ බීමත් රියදුරෙක් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ. ඒ මූලික පරීක්ෂණය සිදු කරන්නේ නැතුව අඩු ගානේ මේ මිනිස්සයා කොහෙට ගෙනියන්නේද කියලාවත් එයා දන්නේ නැහැ. එතකොට ඔබතුමා සෞඛ්‍ය ඇමති ඉදිරියේ ඉන්නවා දෙවෙනි කාරණා දන්නවා කිරිබත්ගොඩ හොස්පිටල් එකට ගෙනිච්ච මූලික රෝහලට ගෙනිච්චට පස්සේ ඉතින් එයා අසාධ්‍ය නම් ඊළඟට ඒ ගම්පා දිස්ත්‍රික්කය ඇතුලේ තියෙන ප්‍රධාන රෝහල තමයි රාගම ශික්ෂණ රෝහල. ඒකට යවන්නේ නැතුව කොළඹ යවනවා. ඒකවත් මේ සපුගස්කන්දේ ස්ථානාධිපති මේ රථවාහන ස්ථානාධිපතිවරයා දන්නේ නැහැ. ඔහු ඒක පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාට කියන්නේත් නැහැ. එතුමා කැමති දේවල් මාධ්‍ය ප්‍රකාශයට ඇවිල්ලා කියනවා. දැන් ඔබතුමාට මුලින්ම කරපු කාරණාව ඇත්තටම හොඳයි. ජනතාව රජයේ කෙරෙහි තිබූ විශ්වාසය ආරක්ෂා කරනවා කියන එක.
එතකොට මේ පොලිසිය කරන මේ වැඩේ සහ ඔය අශෝක රන්නවල වගේ മന്ത്രിවරු කරන මේ වැඩ හින්දා ඔය විශ්වාසය දැන් පළුදු වෙලා තියෙන්නේ කියලා ඔබතුමාට පිළිගන්න වෙනවා නේද? නෑ මම කියන්නේ අශෝක රන්වල මන්ත්‍රීතුමා වරදක් කරාද නොකරාද කියන පූර්ව නිගමනයක ඉඳගෙන අපි කටයුතු කළ යුතු නැහැ කියලා. මේක අපි විවෘතව තබමු. ඔබ දන්න සමහර දේවල් ඇති. ඒ වගේම අපි දන්න දේවලුත් තියෙනවා. ඔහු ගමන් කරමින් හිටියේ අපේ බියගම ප්‍රාදේශ සභා මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමකට හවස 6:30 පැවැත්තුණා. එතන බියගම ප්‍රාදේශ සභාවේ සභාපති උපසභාපති ඇතුළු මන්ත්‍රීවරු 32 දෙනාම එකතු වෙලා හිටියා. එතකොට මේ මවරමණ්ඩියේ මේ ප්‍රදේශයේ ඉඳලා බොහොම කෙටි වෙලාවක් තමයි ස්ථානයට තිබුණේ. ඒ නිසා අපි දන්නවා සාමාන්‍ය මෙවැනි ආපදා අවස්ථාවකදී අපේ මන්ත්‍රීවරු කටයුතු කරමින් ඉන්නේ කොහොමද කියන එකත් ඒ වගේම මෙවැනි ආකාරයේ වැඩ යොදාගත්තට පස්සේ කටයුතු සිදුවන ආකාරය පිළිබඳව අපිට අවබෝධයක් තිබෙනවා. මම ඒක ඒ සියලු දේවල් මෙතන කියන්න සූදානම් නැහැ මේ කැබිනට් ප්‍රෙස් එක නිසා. නමුත් මම කියන්න කැමතියි දැන් මෙතන ඔබට ඇඟිල්ල දිගු කර හැකි වන්නේ රජයේ පාර්ශවයෙන් මේ නීතිමය කටයුතු සිදු කිරීමට බාධා වුණා කියලා ඔබට කියන්න පුළුවන් කමක් තිබෙනවා. එහෙම කිසි දෙයක් සිදු වෙලා නැත්නම් අදාළ නිලධාරීන්ගේ පැත්තෙන් නේද? අපේ රාජ්‍ය නිලධාරීන්ගේ පැත්තෙන් සිදුවන අඩුපාඩුවක් නම් ඒ පිළිබඳව සොයා බැලීමේ වගකීමක් අපිට තිබෙනවා. ඒ කටයුතු අපි කරනවා. මොකද මේ ස්ථාන දෙකේදීම කිරිබත්ග රෝහලේදීත් කොළඹ ජාතික රෝහලේදීත් ඔහු ඇතුළත් කර ගැනීමේදී අදාළ කරන වෛද්‍යවරයා මුලින්ම රෝගියා සම්බන්ධයෙන් සටහන් කරනවා. ඒ සටහන් පරීක්ෂා කර බලන්න පුළුවන්. ඒක අධිකරණයට ගෙනා ගන්න පුළුවන්. ඊට පස්සේ ජේමෝ පරීක්ෂා කරලා බලන අධිකරණ වෛද්‍ය නිලධාරිය. ඒ වගේම අදාළ කරන යූරින් සහ බ්ලඩ් සැම්පල්ස් යවලා තිබෙනවා. ඒවා ප්‍රතිඵල අධිකරණයට 19 වෙනිදා ඉදිරිපත් කරાવી. ඒ සියල්ලගෙන් ඔබට බලා ගන්න පුළුවන් මොකද්ද ප්‍රතිඵලය කියලා. මම හිතන්නේ අපි එක් පූර්ව නිගමනවල සිට මේ ගැන විග්‍රහ කිරීම තීරුමක් නැහැ. දැනට මෙය නීතිය හමුවට බාර දීලා තිබෙන නිසා.